මේ ගමන 2024 අන්තිමටම ගිය ගමන ගැන. හැබැයි මේ මතකය දිගහැරෙන්න මට මාස 3කටත් වැඩි කාලයක් ගත වුණා. ඉතින් එහෙනම් මේ ගමනේ විස්තරේ මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නම්. මේ ගමනේදී හම්බෙන අවසාන මිනිස් වාසස්ථානය තමයි මේක. ලොකු ගමනක් නොවෙන නිසා මේක අපිට කෙටි වෙලාවකින් උඩට ගිහින් ඉවර කරන්න පුළුවන් පුංචි කන්ද. අද අපි යන්නේ අවිස්සාවේල්ලේ යකහටුවගල කියන කන්දට. 2024 අවසානය වෙනකොට කොහේ හරි නිදහසේ ගිහින් හවස ඉර බහින දර්ශනයත් ඉර පායන දර්ශනයත් බලන්න සෑහෙන උවමනාවක් තිබුණා. මේ තියෙන්නේ අපි ඒ ගමන ගිය මතක සටහන්. කොළ පාට ඇතිරුණ කන්ද දිගේ නැගගෙන යනකොට අපිට ටිකෙන් ටික මුළු වටපිටාවම ලස්සනට බලාගන්න පුළුවන් වෙනවා. කන්ද උඩටම යන්න අඩිපාරක් තියෙන නිසා මේ ගමන ඒ තරම් අපහසු නැහැ. යන අතරමඟම අපිට උඩට වතුර ගෙනියන්න පුළුවන් අන්තිම වතුර උල්පතත් හම්බ වෙනවා. අපිත් මේ විදිහට එතනින් වතුර පුරව ගත්තා. යකහටුවගලේ අන්තිම කොටසට යද්දී මේ විදිහට සිමෙන්ති පඩි පෙළක් හම්බ වෙනවා. ඒකෙන් ගමන තරමක් දුරට ලේසි කරනවා. ගමන පටන්ගෙන පැයක් දෙකක් ඇතුළත අපි යකහටුවගලේ උඩම හරියට ළඟා වුණා. අන්තිම හරිය ගල දිගේ යන්න තියෙන නිසා පුංචි අපහසුතාවයක් තිබුණා. මේ ගමන ඒ තරම්ම ලොකු අමාරු ගමනකුත් නෙමෙයි. උඩට යන්න යන්න අපිට ඈත පේන දුර වැඩි වෙනවා වගේම හවස ඉරේලියත් එක්කත් මුළු වටපිටාවම හරිම ලස්සනට මේ විදිහට කඳු මුදුනට දර්ශනය වෙනවා. මේ තියෙන්නේ අවිස්සාවේල්ලෙන් ඈතට යන්න පැතිරුණ කඳු සහ මිටියාවත් වල ලස්සන මනස්කාන්ත දර්ශනය. යකහටුවගල මුදුනට පේන ඈත කඳු පන්ති තමා මේ. අපිට මෙතෙන්ට ලස්සන පේනවා වගේම ඒ කඳු වලටත් අපි ඉන්න පැත්තත් මනස්කාන්ත විදිහට පේනවා ඇති. මේ ඈතින් පේන්නේ බල්ලහැලගල ඇතුළු දුර කඳු පන්ති. ඈතින් ලාවට බතලේගලත් පේනවා. ඊට පස්සේ ඉන් මෙහාට යටියන්තොට පැත්තේ ITN කුළුණු ඇතුළු ප්‍රදේශයත් දැක ගන්න පුළුවන්. ඔය පේන සම්පූර්ණ වලාකුළු වලින් වැහිලා තියෙන ප්‍රදේශය මොකක් කියලාද ඔයාලට හිතෙන්නේ? ඒකත් තව ටික වෙලාවකින් පැහැදිලිව බලා ගන්න පුළුවන් වුණා අපිට. වලාකුළු වලින් වැහිලා තිබුණේ පූජනීය සිරිපා කන්ද ඇතුළු කඳු පන්ති ටික. හවස් වෙද්දි ටිකෙන් ටික ඒ පැත්ත පැහැදිලි වෙන්න පටන් ගත්තා. ඈතින් පේනවා සිරිපාද වලාකුළු වලින් ඈත් මෑත් වෙලා යාලාවට කුණුදිය පව්වත් සිරිපාදෙත් හවස් වෙද්දි පැහැදිලිව පේන්න පටන් ගත්තා.
සිරිපාදේ පැත්ත අනිත් පැත්තෙන් පැහැදිලි වීගෙන එද්දි බැහැගෙන යන ඉරේලියෙන් බස්නාහිර අහසත් ගිනියම් වෙලා වර්ණවත් චිත්‍ර මවන්න පටන්ගෙනයි තිබුණේ. මේ පේන්නේ අවිස්සාවෙල්ල ටවුන් එකෙන් එහා පැත්තට. ඒ කියන්නේ බස්නාහිර පළාතේ කොළඹ අවට අහසත් තමා මේ විදිහට ලස්සනට පේන්න ගත්තේ. මගේ ළඟ තිබුණ පුංචි කැමරාවෙන් ලොකුවට පැහැදිලිව නොපෙනුනත් ඔය ඈතින් ලාවට පේන්නේ කොළඹ නගරය. අවිස්සාවේල්ලටත් පේන කොළඹ නගරය. පුංචි ගිනිකූරු වගේ පේන්නේ කොළඹ ටවුන් එක. පුංචිම ලාවට නෙළුම් කුළුණක් පේනවා. ගිනියම් වුණ හසේ ලස්සනක් බලාගෙන සීතල හුලම් පාරකුත් මැද්ද කන්දක් උඩින් ඇවිදින්න අපි කවුද ආස නැත්තේ. මේ විදිහට පාට චිත්‍රයක් වගේ හැන්දෑවේ අහස මැවෙන වෙලාවට කවුද කැමති නැත්තේ නිදහසේ වෙහෙම බලාගෙන ඉන්න. මේ මම බලාගෙන යන්නේ අද දවසේ තියෙන අන්තිම ඉරේලිය දිහා. ඒක වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි, සුන්දරයි. ඉතින් මෙතනින් පස්සේ අපි ගිහලා අපේ කැම්පින් ටෙන්ට් එක අටවලා එතන පොඩ්ඩක් පළපදියම් වුණා. කියන තරම් සීතලකුත් නැති නිසා මේ කන්ද උඩට අපිට ඉන්නේ තරම් අපහසුතාවයක් තිබුණෙත් නැහැ. මෙන්න මේ විදිහට බලාගෙන ඉද්දිම එදා දවසේ අවසානයේ සනිටුහන් වුණා. ඊට පස්සේ සුන්දර රාත්‍රියකුත් උදා වුණා. මේ තියෙන්නේ තරුකට බිමට වැටිලා වගේ එදා රෑ අහස සහ ඈතින් සිරිපාදේ අපිට පෙනුන විදිය. උදේම නැගිටලා එළිය බලනකොට මේ වගේ පින්බර දර්ශනයක් දකින්න ලැබුණ එක මගේ මේ ගමන සාර්ථකයි කියලා මට දැනෙච්ච තවත් එක මොහොතක්. සිරිපාදේ කන්දට පිටිපස්සෙන් මුළු අහසම රත් පැහැ ගන්නවගෙන ඉර පායගෙන එන දර්ශනය මම ඇත්ති තරම් වෙලා මගේ ඇස් දෙකෙන් වින්දා. ඉර පායගෙන ආපු රමණීය මොහොතත් ඈත නිම්නවලට උඩින් මීදුම ගලාගෙන ගිහිල්ලා මීදුම් රැලි හැදිලා ඇඳිච්ච ලස්සන චිත්‍රත් මගේ කැමරාවේ තැනින් තැනට සටහන් වුණත් ඒ කිසිම දර්ශනයක් මේ ඇස් දෙකෙන් දැකපු සුන්දරත්වයට සමාන කරන්න නම් ලේසි නැහැ. ලේසි නෑ නෙමෙයි, ඇත්තටම බැහැ.
හවස රතු පාටට තැඹිලි පාටට මම දැකපු කඳු පන්ති අද උදේ වෙද්දී කොළ පාටත් නිල් පාටත් මිශ්‍ර වෙලා වෙනම චිත්‍රයක් මට මවල දුන්නා. ඒ වගේම අවසර වැඩි වෙද්දි ටිකෙන් ටික සිරිපාදේ නම් අපේ ඇස්මානෙන් මැකිලා ගියා. Leave no trace. අපි කන්දක් නගිද්දි කැම්පින් එකක් කරද්දි අපි ආවා කියලා කිසිම සටහනක්වත් ඉතුරු නොකර යන්න තියෙනවා තමයි පරිසරයට අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව. අපිත් අපේ කැම්පින් ටෙන්ට් එක අකුලලා අපි ගෙනාව සියලුම දේවල් මෙන්න මේ විදිහටම එක බින්දුවක්වත් තියලා ඉන්න නැතුව අයින් කරගත්තා. දෙදස් 24 අන්තිම සාර්ථක ගමනත් නිමා කරලා අපි හිමීට යකහටු ගලෙන් පල්ලෙහාට බහින්න පටන් ගත්තා. වියලි කර්කශ වුණත් යකහටුව ගල උඩ මේ විදිහට බෝවිටියා වර්ග ගලේ තැනින් තැන වැවිලා ජීවය රැකගෙන තියෙනවා. නගිනවට වඩා මේ පඩිපෙළ බහින එක අමාරු වුණා. අපිට අන්න අර පේන පල්ලෙහාට යනකම් යන්න ඕනේ ගමට. ගලින් පහළ තියෙන්නේ හොඳ ලස්සන වනවැසුම්. ඒකේ පුංචි පුංචි පැලෑටි වල ඉඳලා විශාල ගස්වලින් හෙවණ දෙන කැලෑවක් හැදිලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ රබර් කැලෑවක්. අපි ගිය වියලි දවස් ටිකක වුණත් ගල් දෙමට හොඳට මේ ගල් අතර වැවිලා තියෙනවා අපි දැක්කා. සමහර විට වැහි කාලවලට මීට වඩා ලස්සනට ගල් දෙමට මේ ගල් අතර පැතිරලා තියෙනවා ඇති. කැලේ අන්තිම හරිය තියෙන රබර් වගාවෙන් ගමේ මිනිස්සු ජීවත් වෙනවා. අපි යද්දිත් එදා උදේ කිරි අස්වැන්න හොයාගෙන ගමේ මිනිස්සු කන්ද උඩට එන හැටි අපි දැක්කා. මේ තියෙන මේ විදිහට කිරි අස්වැන්න ගන්න රබර් ගස්. අද මගේ ගමනට මම අරගෙන ආවේ මේ පුංචි සෝනි කැමරාව. සාමාන්‍යයෙන් මම කඳුරගින්න යද්දි වැඩි බර නැති නිසාත් ගෙනියන්න පහසු නිසාත් මේක තමයි අරගෙන යන්නේ. ඉතින් මේ ගමනේදී මම ගත්ත ලස්සන ෆොටෝස් වල එකතුවක් මේ වීඩියෝ එකේ අන්තිමටම මෙන්න මෙතනින් පස්සේ ඔයාලට මම දාන්නවා.
හවස මුලින්ම සිරීපාද අපිට පෙනුනේ මෙන්න මේ විදිහට. ඉර බැහැගෙන යන හැන්දෑව. ඈතින් පේනවා පුංචියට කොළඹ ටවුන් එක. රෑට පේන අවිස්සාවේල ටවුන් එක. රෑට අවිස්සාවේලට පේන කොළඹ ටවුන් එක. සිරීපාදයත් ඈතින් පේන තරු පිරිච්ච අහසක්. මේ තියෙන්නේ උදේ ගෝල්ඩන් ලයිට් එකත් එක්ක ඉර පායන මොහොතල්ලල සිරීපාදේ පැත්තේ ගත්ත ලස්සන ලෑන්ඩ්ස්කේප් ටිකක්. මේ තියෙන්නේ මුළු කඳු පන්තියම අහුවෙන්න ගත්ත පැනෝරාමා ෆොටෝ එකක්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.